ලැප්ටොප් රිපෙයාර් කෝස් එකක් කරන්න පටන් ගන්න ඉන්න අයට සහ දැනට ෆීල්ඩ් එකට ඇවිල්ලා ඒ කියන්නේ බිගිනර් කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් අයට තමයි මම මේක අද කරන්න ගත්තේ. එතකොට අපි බලුවොත් ඔයා ලැප්ටොප් රිපෙයාර් කෝස් එකක් හරි මොනවා හරි කර ඒ කියන්නේ අපිට මේ සබ්ජෙක්ට් එක ස්ටඩි කරනවා සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන්. එතකොට මේකේදී ඔයා අනිවාර්යෙන් කවර් වෙන්න ඕන එක පොයින්ට් එකක් මේ මම කියන්නේ එක තැනක්. ඒ කියන්නේ අපි කිව්වොත් ලැප්ටොප් එකේ DC to DC power architecture එක අනිවාර්යෙන් ඔයා කවර් කරගන්න ඕනේ. මොකද්ද අපි බලමු මේකේ වැදගත්කම මොකද්ද කියලා. එතකොට ඒක මොබයිල් රිපෙයාර් වෙන්න පුළුවන් ඕනම කම්පියුටර් එකක් බේස් වෙලා වැඩ කරන චිප් ලෙවල් ෆීල්ඩ් එකේ වැඩ කරන ඕන කෙනෙකුට මේ කියන කන්සෙප්ට් එක පොදු දෙයක්. හරි එතකොට අපි බලමු ලැප්ටොප් වලදී ඔයා කෝස් එකක් කරද්දී හරි අනිවාර්යෙන්ම ඔයා ඒකේ එක ස්ටේජ් එකකදී මෙන්න මේ ටික කවර් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි කියන්න අපේ කෝස් එකේදී වෙන විදිය. අපි ඒ කියන්නේ මූලික වශයෙන් ඉලෙක්ට්‍රොනික ටික ඉවර වෙලා අපි එන්නේ ලැප්ටොප් එකේ පවර් ආකිටෙක්චර් එකට. ඒ කියන්නේ අපි ගත්තොත් ඕනම CPU එකක් CPU එක SoC වෙන්න පුළුවන්. CPU PCH වෙන වෙනම තියෙන්න පුළුවන්. හැබැයි Intel ඕ අපි හිතුවොත් ආයෙ තියෙනවා AMD ඒ දෙක බේස් වෙලා කොහොමද පවර් ඩිස්ට්‍රිබියුට් වෙන්නේ කියන එක. අපි උදාහරණයක් ගත්තොත් මම මෙතන අරන් තියෙන්නේ Haswell CPU එකක්. ඒ කියන්නේ 4th generation CPU එකක්. එතකොට මේ CPU එක බේස් වෙලා අපි මොනවද ස්ටඩි කරන්න ඕනේ කියන එක. එතකොට අනිවාර්යෙන් ඔයාලට තියෙන්න ඕනේ DC to DC power supply ගැන knowledge එකක්. එතකොට DC to DC power supply converters අපි ගත්තොත් converters type ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට linear regulators අපිට හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ PWM buck converters හම්බෙන්න පුළුවන්. ආපහු ගත්තොත් fuel gauge battery charging SM bus charging හම්බෙන්න පුළුවන්. එතකොට මේ හැම එකක්ම මූලික වශයෙන් DC to DC converter. ඒ කියන්නේ අපේ adapter voltage එක step down වෙවි යන්න පුළුවන්. උදාහරණයක් විදිහට 19 volt 3 volt 5 volt එන්න පුළුවන්. හැබැයි අපිට ඒ කියන්නේ බෝඩ් එක ක්‍රිපෙයාර් කරද්දී අපිට ඇවිල්ලා තියෙන රෙගියුලේටර්ස් මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ. එතකොට ඒ ජෙනරේෂන් එක අනුව අපි කරද්දී අපි උගන්වද්දී කරනවා එක එක අදාළ ජෙනරේෂන් එකට අදාළ DC to DC රෙගියුලේටර්ස් මොනවද? ඒ රෙගියුලේටර් එකක් ඔයාට රිවර්ස් කියවන්න පුළුවන්ද කියන එක. එතකොට අපි කොහොමද රිවර්ස් කියවනවා කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් විදිහට මම මෙතන ගත්තොත් අපි මෙතන ෆුවල් ගේජ් එක මම බේසික් ස්ට්‍රක්චර් එක විතරයි අරන් තියෙන්නේ. හරි මම මේ කියන්නම් 3 volt 5 volt කියලා ගත්තොත්. එතකොට මේ 3 volt 5 volt ඔයාලට ඕනම IC එකක් ආවොත් කියවන්න පුළුවන් knowledge එක කවර් වෙන්න ඕනේ ඔයා කියන්නේ අපි ලැප්ටොප් චිප් ලෙවල් කෝස් එක ඉවර වෙද්දී. එතකොට ඒක කවර් කරන එක තමයි අපේ ටාගට් එක. ඒ කියන්නේ මූලික වශයෙන් ඇඩ්වාන්ස් කෝස් එකේදී රෙගියුලේටර්ස් ඕනම එකක් ජෙනරේෂන් වයිස් ප්‍රපෙයාර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාව පවර් පැත්ත අනිවාර්යෙන් අපි ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ඒ කියන්නේ ඇඩ්වාන්ස් විදියටම රිපෙයාර් කරන්න පුළුවන් විදියට අපි ඔයාව බිල්ඩ් කරනවා. ඒකට හේතුව තමයි අපි මේ හැම IC එකක්ම ස්ටඩි කරලා ඒකට අදාළ ෆන්ක්ෂන් පින් වල කන්ෆිගරේෂන් එතකොට අවුට්පුට් කොහොමද අවුට්පුට් ඇඩ්ජස්ට් කරන්නේ කොහොමද කියලා අපි මේ කෝස් එකේදී අනිවාර්යෙන් කවර් කරනවා. හරි අපි නිකම්ම මේකතන බැලුවොත් මේ තියෙන්නේ අපේ Haswell CPU එක. ඒ කියන්නේ SoC processor එකක් තියෙන මේ processor එක බේස් කරගෙන පවර් ප්ලෑන් එක අපි ඔයගොල්ලන්ට අඳිනවා හැම ජෙනරේෂන් එකකට වෙන වෙනම. ඊට පස්සේ පවර් ප්ලෑන් එක වැඩ කරන DC to DC සප්ලයි වැඩ කරන විදිහ අපි වෙනම උගන්වනවා. එතකොට අපේ කෝස් එක ඉවර වෙද්දී ඔයා අනිවාර්යෙන් පවර් සප්ලයි කියන එක කම්ප්ලීට් කරනවා. ඒ කියන්නේ අපි පවර් සප්ලයි වෙන වෙනම ඒවා බිහේවියර්ස් කියලා දෙනවා. උදාහරණයක් විදිහට අපි මෙතන ගත්තොත් මේ IC එකේ ඔපරේෂන් වෝල්ටේජ් එක මොකද්ද? ඊට පස්සේ මේ IC එකේ අවුට්පුට් මොනවද? දැන් මෙතන ගත්තොත් අවුට්පුට් තියෙනවා පහක් තියෙනවා. උදාහරණයක් 3 වෝල්ට් අවුට්පුට් එකක් තියෙනවා 5 වෝල්ට් අවුට්පුට් එකක් තියෙනවා ඊට පස්සේ LDO අවුට්පුට් දෙක තියෙනවා ඊට පස්සේ 15 වෝල්ට් අවුට්පුට් එක තියෙනවා හරි මේ අවුට්පුට් කොච්චරක් තියෙනවද කියලා දැනගන්න ඕනේ ඒක එක එක IC එකෙන් IC එක වෙනස් වෙනවා එතකොට ඔයගොල්ලන්ට ස්කීමැටික් එකක් නැති වුණා DC to DC IC එකේ IC ස්ටඩි කරලා තිබුණොත් ඔයාලට අනිවාර්යෙන් බය නැතුව කන්ෆිඩන්ට් ඇතුව බෝඩ් එකක් රිපෙයාර් කරන්න යන්න පුළුවන් හේතුව මොකද ඔයා ඕනම රෙගියුලේටර් IC එක ෆන්ක්ෂන් එක ඉගෙන ගන්නවා අපේ
ලැප්ටොප් ක්ලාස් එකේදී ඔන්න ඔය DC to DC රෙගුලේටර්ස් ටික කවර් කරද්දී උදාහරණයක් විදිහට අපි මෙතන ගත්තොත් වීන් එකේ ඉඳගෙන අවුට්පුට් මොනවද? එහෙනම් ඒ අවුට්පුට් එනේබල් කරන්නේ කවුද? එහෙනම් මේ හැම පින් එකකම කරන කාර්යය උදාහරණයක් විදිහට අපි මෙතන ගත්තොත් කරන්ට් සෙන්ස් එක කොහොමද මෙෂර් වෙන්නේ? එතකොට මේ කරන්ට් සෙන්ස් රෙසිස්ටර් එක අනුව කොච්චරක් මෙයාගේ කරන්ට් සෙන්ස් ලිමිටේෂන් එකක් තියනවද? ඊට පස්සේ V clock එක clock type voltage එකක් එනවා මේකට 15 volt හදන්න. එතකොට boost regulator එක. ඊට පස්සේ අපි ගත්තොත් ෆීඩ්බැක් පින් එක කොහොමද ෆෝමියුලාස් වැඩ කරන්නේ. එතකොට මේ ෆෝමියුලාස් අපි මේකට අදාළ ෆෝමියුලාස් ගත්තොත් ගොඩක් තියෙනවා. හැබැයි අපි මේ ඔපරේෂන් එක කරන්නේ කියලා අපි කිව්වොත් මේ ඔපරේෂන් එක අයිඩෙන්ටිෆයි කරන්න ඕන සියලුම ෆෝමියුලාස් අපි මේ ක්ලාස් එකේදී කරනවා. ඒවා එක්සාම්පල් එක සහ ප්‍රැක්ටිකල් අපි ඒවා ප්‍රූෆ් කරලා පෙන්නනවා. උදාහරණයක් විදිහට අපි මෙතන ගත්තොත් මෙන්න මේ අවුට්පුට් එක 5 වෝල්ට් වෙන්නේ නිකන් නෙමෙයි. ඒක ෆීඩ්බැක් එකත් එක්ක තියෙන සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ සම්බන්ධය කොහොමද ෆෝමියුලා එකකින් විසඳන්නේ? එතකොට මේ ෆෝමියුලා කියන්නේ ඉතා සංකීර්ණ ෆෝමියුලා නෙමෙයි. ඕගොල්ලොන්ට ඒවට කැල්කුලේටර්ස් අපි දෙනවා. එතකොට මේ කැල්කුලේටර් පාවිච්චි කරලා ඔය රෙසිස්ටර්ස් වැලියුස් මොනවද? ඒ අවුට්පුට් එකයි අඩු වැඩි වෙන්නේ. ඒකට රීසන්ස් මොනවද? ට්‍රබල් ෂූටින් ප්‍රොබ්ලම් මොනවද? කියන කාරණේ කියලා දෙනවා. එතකොට මේක ඇවිල්ලා ඩේටා එක්ක කමියුනිකේට් කරන රෙගියුලේටර් නෙමෙයි. මේක තනිකර enable pin එක හරහා output decide වෙනවා. සහ රෙසිස්ටර් values වලින් output එකේ value එක කොච්චරක් අඩු වැඩි වෙනවද කියන එක තීන්දුව වෙනවා. එතකොට PWM switching frequency එක මොකක්ද? buck boost converter කොහොමද වැඩ කරන්නේ? ඔය සියලු කාරණා අපි මේකෙදි cover කරනවා. උදාහරණයක් විදිහට අපි VRM section එක ගත්තොත් VRM section එක normal regulator එකක් ෆන්ක්ෂන් කරන ෆන්ක්ෂන් එකට වඩා දේවල් ටිකක් ඇඩ් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට SVID සිග්නල් එකකින් මේක perform කරනවා. මෙයාගේ voltage එක increase decrease කරනවා කියන අඩු වැඩි කරනවා. ඒ වගේ අපේ සියලුම කන්වර්ටර්ස් ගැන තියෙන කියන්නේ අපි DC to DC convert ගැන තියෙන අයිඩියා එක මේ කෝස් එකේදී ක්ලියර් කරනවා. එතකොට ඊට අමතරව සිග්නලින් පැත්ත ඒක මම වෙන වෙනම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරලා කරන්නම්. එතකොට මට මේකෙදි කියන්න ඕනේ ඕගොල්ලෝ අනිවාර්යෙන් ඕනම ලැප්ටොප් කෝස් එකට යනවා නම් මෙන්න මේ ඒරියා ටික හරියට ක්ලියර් නැති වුණොත් ඔයාලට කන්ෆිඩන්ට් ඇතුව රිපෙයාර් කරන්න බෑ. මොකද ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සහ ඕනම රෙගියුලේටර් එකක් දැක්කොත් ඒකේ ඩේටා ෂීට් එක කියවලා ඔයාට පින් කන්ෆිගරේෂන් එක ඒක මැච් කරගෙන කොහොමද වැඩ කරන්නේ කියන එක මම කියලා දෙනවා. සාමාන්‍යයෙන් මේකේ බ්ලොක් ඩයග්‍රෑම් එක කියවන්න කියලා දෙනවා. ඊට පස්සේ මේ එක එක පින් එකේ ඩිෆිනිෂන් එක අනුව කොහොමද ෆන්ක්ෂන් එක අපි චෙක් කරන්න කියලා දෙනවා. එතකොට මේ වේරියේෂන් තියෙනවා වෝල්ටේජ් මිනි ටයිප් මැක්ස් කියලා. එතකොට මෙයා ඉන්න ඕන වැලියුස් කොහොමද ෆ්‍රීකවෙන්සි එකක් කොහොමද සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේ කාරණා ගොඩක් මේකෙදි කවර් වෙනවා. එතකොට අපේ අලුතෙන් පටන් ගන්න කෝස් එකට ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. එතකොට පැහැදිලිවම මට ඒක කරනවා කියන කන්ෆිඩන්ට් එක ඇතුව තමයි මම ඔයගොල්ලන්ට මේක කියන්නේ. නැතුව කෝස් එකේ කන්ටෙන්ට් එකේ නැති දේවල් මම උගන්වන්නේ නැහැ. තියෙන කන්ටෙන්ට් එක හරියට ඒ විදිහට කවර් කරනවා. එතකොට මම ක්ලාසස් ආපු අය දන්නවා මේ කොහොමද ක්ලාස් එක යන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ක්ලාස් එකට ඇවිල්ලා කොහොමද කියලා. හරි thank you.